අතර ඒ වගේම තව එක ගුණකථනයකට අපි සවන් දීමට අපි අවසර ඉල්ලා සිටිමින් මම පාරිජා බෙරත් මහතාට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා එම සෝගේ ප්‍රකාශ කරන ලෙස. මූලික සිටින අපේ නායක ස්වාමීන් වහන්සේ වරත්තුමුක වන්දනීය පූජනීය ගෞතම මහා සංඝරත්නයන් අවසරයි. එවැගේම ශෝකයට පත් වී සිටින මේ පවුලේ මාතාවන් තිරනාගම පවුලේ ඉතුරුතුමේ එවැගේම මේ අවස්ථාවට සම්බන්ධ වන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සංඝනායකතුමා සභාපතිතුමා ප්‍රදේශවාසී සියලු දෙනාගේ අවසරයි. අතවශ්‍ය මේ ශෝකාකුල අවස්ථාවේදී දීර්ඝවශයෙන් කතා කිරීමට අපිට කාටවත් හැකියාවක් නැහැ. නමුත් අපිට කලබල ප්‍රදේශවාසීන් විදිහට දෙවි ප්‍රදේශවාසීන් වගේම අපි හැමෝම තාම බැදු දෙන කීයේ බැදු ලෙස ශෝකයට පත් වෙලා ඉන්නවා. කලබල මොළවල ගණේගොඩ කලබලවත් ආදී ඒ සියලු ප්‍රදේශවල හිතවතුන් විශේෂයෙන්ම මේ මාතාවන් තිබෙනාම කලබලට සම්බන්ධයි. ඉතින් අපේ පොදුමනිකේ මාතාව අපේ ආසංක මහත්මයා දරුවේ එතුමාගේ මහත්මිය සහ තව නැගිටින කියන අපේ ගායක ප්‍රදේශයට ලැබුණ කියලා ඒ දිනයන් දෙදෙනා තමයි කොහෙද හිටියේ. අපේ නායක මහත්මයා මතක් කරා විශේෂ මේ මාතාව රජයේ ඉහළ රැකියාවක් කරලා විශ්‍රාම නිවිලා අන්තිමේදී ලොකු දිනේගේ නිවසේ තමයි අන්තිම කාලේ ගත කළේ. ඒ කොහොමවත් දොරේ විහාරස්ථානයේ සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරාට ගණේගොඩ විහාරස්ථානයේ අතහැරියෙත් නැහැ. හැමදාම හාමුදුරනේ පොයට කලින් දවසේ හරි ගණේගොඩට ගිහිල්ලා ඒ අපේ හාමුදුරන් වහන්සේත් මෙලොසලා ගමේ මිනිස්සුත් මෙලොසලා ඉතාම සෝදසියේ හැමෙත් එක්කම කටයුතු කරපු මාතාවක් තමයි පරිමණිකේ රාමනායක විද්‍යාශාලාවේ පරිමණිකේ මාතාව. ඉතින් අනෙක් මාතාවන් දෙනවත් එහෙමයි බණ්ඩාරවණිකේ මාතාවගේ පුතා විවාහ වෙලා ඉන්නේ අපි කලුන්නේ විල්මල්ගොඩ පවුලේ නැගණිය තමයි අපේ ආන්ද මහත්මයා විවාහ වෙලා ඉන්නේ. නිසා ඒ පැත්තමත් විශාල සම්බන්ධයක් කලුන්නේ තියෙනවා. ඊට අමතරව අංගනේදී මහත්මයාගේ පුත්‍රයා විවාහ වෙලා ඉන්නේ කලුන්නේ ගලපඩවත්ත ප්‍රදේශයේ. ඒ නිසා මේ දෙවි ප්‍රදේශවාසීන් වගේම කලුගමයක් තව ශෝකයෙන් හඬා වැටෙනවා මේ දින කීපෙම. ඉතින් බොහෝ දවසේ මේ අවාසනාවන්ත මරණ ආරංචින මේ සිද්ධි ආරංචින වෙලාවේ ඉඳලා මුළු ප්‍රදේශයම රටම කම්පා වුණා වගේම ඒත් එක්කම අපේ කලුගමේ අයත් ශෝකයට ඉතාම කනගාටු ප්‍රාර්ථනා කියන කාරණාව මේ අවස්ථාවේ මතක් කරනවා. මේ වැඩිපුර කතා කරන බලාපොරොත්තු වෙන්නේ අද දින අපේ සදහවල් සමගන්නා මේ ශ්‍රේෂ්ඨ මාතාවන් පුරාගෙන නිවන්සෝ සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි කලුගම ගණේගොඩ ඉල්ලවල පීඩානේන කලබලවත් ආදී සියලු ප්‍රදේශවාසීන්ගේ ශෝකේ අපේ නායක ස්වාමීන් වහන්සේ අපිට